මේ ළඟදී මම මගේ ලෙක්චර් කෙනෙක් එක්ක කතා කරා මගේ ඩිග්‍රී එක දැන් ඉවර වුණාට පස්සේ මම කොහොමද මගේ ඉස්සරහට මගේ කැරියර් ලයිෆ් එක එහෙම නැත්නම් මගේ ජොබ් ලයිෆ් එක අරගෙන යන්නේ කියලා. ඒතර මම එයාගෙන් ඇහුවා අපිට යන්න පුළුවන් ඔප්ෂන්ස් මොනවද මේ බයෝමෙඩිකල් සයන්ස් කරාට පස්සේ කියලා. එතනදී මගේ ලෙක්චරර් මට ෆීල්ඩ්ස් 6කට අදාළ ජොබ්ස් කීපයක් කියලා දුන්නා. ඉතින් මේ ජොබ්ස් ඕගොල්ලොන්ට මම මේ වීඩියෝ එකේදී අරගෙන එන්නේ මොකද ඕගොල්ලොන්ටත් මේ දේවල් වැදගත් වෙයි කියලා හිතලා. එතකොට මේ ජොබ්ස් ලංකාව ඇතුලේ ඒ වගේම ලංකාවෙන් එළියේ abroad ගියාට පස්සේ තියෙන ජොබ්ස් උත් මේ අතර ඇතුළත් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මම මේ කියන ජොබ්ස් වල තේරුමක් දන්නේ නැත්නම් ඕගොල්ලෝ ඒවා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න. ඉතින් ඕගොල්ලොන්ට ජොබ් එකකින් ජොබ් එකට ඉස්සරහට මොනවද මේ ජොබ්ස් කියලා හරියට දැනගන්න ඕනේ නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මෙන්න මේ ජොබ් එක ගැන දැනගන්න ඕනේ. ඒ හින්දා වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ ඉල්ලන ජොබ්ස් වලට මම ඉස්සරහට වීඩියෝස් අරගෙන එන්නම්. මුලින්ම මම කතා කරන ජොබ් ෆීල්ඩ් එක තමයි හෙල්ත් කෙයාර් ඇන්ඩ් ක්ලිනිකල් ෆීල්ඩ් එක. මොකද බයෝමෙඩිකල් සයන්ස් කිව්වහම බයෝ සහ මෙඩිසින් කියන දෙක මික්ස් වෙලා හැදිච්ච ඩිග්‍රී එකක් හින්දා ගොඩක්ම ෆෝකස් වෙන්නේ ක්ලිනිකල් සයිඩ් එකනේ. ඒ හින්දා හෙල්ත් කෙයාර් ඇන්ඩ් ක්ලිනිකල් සයිඩ් එක ගැන මුලින්ම මම කතා කරන්නම්. එතකොට මෙතනදී මම මේන්ලි ජොබ්ස් තුනක් ගැන කතා කරනවා. ඉතින් මම මේ කියන ජොබ්ස් ගැන ඔයගොල්ලෝ හරියට දන්නේ නැත්නම් ඔයගොල්ලන්ට further details ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් මේ ජොබ්ස් තුන තමයි පළවෙනි එක health care scientist, දෙවෙනි එක clinical trial associate, තුන්වෙනි එක research assistant in hospitals and pharmaceutical companies. ඉතින් මෙතනදී health care scientist ගහම ඔයගොල්ලන්ට ඔළුවට අඩියක් එන්න ඕනේ. health care කියන්නේ අපි සාමාන්‍ය සෞඛ්‍ය ගැන කන්සිඩර් කරන දෙයක්. ඉතින් හෙල්ත් කෙයාර් එක පැත්තෙන් ඔයගොල්ලන්ට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ක්ලිනිකල් ට්‍රයල් ඇසෝසියේට් කෙනෙක් කියන්නේ ඔයගොල්ලන්ට ක්ලිනිකල් ට්‍රයල්ස් කියන්නේ මොනවද කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට මෙන්න මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ක්ලිනිකල් ට්‍රයල්ස් කරන්නේ අපි බෙහෙත් හදද්දි. ඉතින් මේ බෙහෙත් හදන ප්‍රොසෙස් එකේදී මේවා ඇසෝසියේට් කරන්න කට්ටිය ඕනේ. ඉතින් එතනට මේ දේවල් වලට ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ෆාමසිටිකල් කම්පැනිස් හරහා තමයි මේ දේවල් වෙන්නේ. ඊට පස්සේ තුන්වෙනියට ඔයගොල්ලන්ට පුළුවන් රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට ජොයින් වෙන්න. එතනදී ඔයගොල්ලන්ට මම ක්ලිනිකල් සයිඩ් එකකින් හින්දා ගොඩක් ෆෝකස් කරේ හොස්පිටල්ස් ඒ වගේම ෆාමසිටිකල් කම්පැනිස්. ඉතින් මේ ජොබ්ස් තුන ඔයගොල්ලන්ට යන්න පුළුවන් සුපිරි ජොබ්ස් තුනක්. ලංකාව ඇතුලේ ඒ වගේම ස්පෙෂලි ලංකාවෙන් abroad ගිහිල්ලා කරන්න පුළුවන් හොඳ ජොබ් තුනක් තමයි මේ ජොබ් තුන. ඉතින් දෙවෙනියට මම තෝරගත්ත ෆීල්ඩ් එක ඔයගොල්ලන්ට කතා කරන්න ලැබෝරටරි ඇන්ඩ් රිසර්ච් ෆීල්ඩ් එක. මොකද ගොඩක් දෙනෙක් මම දන්නවා අපේ බයෝමෙඩිකල් සයන්ස් කරන අය රිසර්ච් පැත්තට යන්න කැමතියි. ඒ වගේම ඔයගොල්ලෝ ඉස්සරහට ඔයගොල්ලෝගේ ජර්නි එක රිසර්ච් පැත්තෙන් අරගෙන යන්න කැමතියි. මොකද ගොඩක් දෙනෙක් මට මෙසේජ් කරලා මේ දේවල් ගැන අහලා තියෙනවා. ඒ හින්දා තමයි මම ලැබෝරටරි රිසර්ච් කියලා ෆීල්ඩ් එකක් මේ විදිහට ඔයගොල්ලන්ට කතා කරන්නේ. ඉතින් මේ යටතේ මම කතා කරන ජොබ්ස් තමයි පළවෙනි ජොබ් එක බයෝමෙඩිකල් සයන්ටිස්ට්, දෙවෙනි එක මෙඩිකල් ලැබෝරටරි ටෙක්නෝලොජිස්ට් නැත්නම් MLT, තුන්වෙනි එක රිසර්ච් ඇසිස්ටන්ට්, හතරවෙනි එක මෙඩිකල් රයිටර්. ඉතින් බයෝමෙඩිකල් සයන්ටිස්ට් කෙනෙක් කියලා කියන්නේ ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්න බයෝමෙඩිකල් සයන්ස්. එතකොට ඔයාලගේ ෆර්දර් ස්ටඩීස් උත් බයෝමෙඩිකල් සයන්ස් පැත්තෙන්ම කරලා ඔයගොල්ලන්ට සයන්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඇතුළට වඩා ඔයගොල්ලන්ට ලංකාවෙන් එළියට abroad ගියට පස්සේ මේ බයෝමෙඩිකල් සයන්ස් කියන ෆීල්ඩ් එකට ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ හින්දා බයෝමෙඩිකල් සයන්ටිස්ට් කෙනෙක් වෙන්න try එකක් දෙනවා නම් ලංකාවෙන් එළියට ගිහිල්ලා abroad වැඩ කරන්න අයිඩිය එකක් තියෙන කෙනෙක් ඒ පැත්තට ෆෝකස් කරන්න. ඒ වගේම මෙඩිකල් ලැබෝරටරි ටෙක්නොලොජිස්ට් එහෙම නැත්නම් MLT කෙනෙක් වෙන්න ඕගොල්ලෝගේ ආසාවක් තියෙනවා නම් ඔන්න ඕගොල්ලොන්ට ඒකට යන්නත් පුළුවන්. ඒක නම් ඉතින් ලංකාව ඇතුළෙම ඕගොල්ලොන්ට කරන්න පුළුවන් ජොබ් එක. ඉතින් රිසර්ච් සහ ලැබෝරටරි ෆීල්ඩ් එක යටතේත් ඕගොල්ලොන්ට රිසර්ච් ඇසිස්ටන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. මොකද රිසර්ච් එකක් කරද්දී අනිවාර්යෙන් රිසර්ච් ඇසිස්ටන්ට්ලා ඕන වෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මෙඩිකල් රයිටර් කෙනෙක් වෙන්නත් පුළුවන්. මොකද මෙඩිසින් කියන්නේ හැමදාම අලුත් වෙන ෆීල්ඩ් එකක්. අලුතෙන් බෙහෙත් වෙනවා, අලුත් දේවල් හොයාගන්නවා. ඉතින් මෙඩිකල් රයිටර් කෙනෙක් විදිහට මේ දේවල් ඕගොල්ලොන්ට ලෝකෙට අරගෙන යන්න පුළුවන්. ඉතින් මේ අතරේ මම ඔයගොල්ලන්ට පොඩි මතක් කිරීමක් කරන්නම්. මම බයෝමෙඩිකල් සයන්ස් කරන්න පටන් ගද්දී මම මේ ෆීල්ඩ් එක ගැන මුකුත්ම දැනගෙන හිටියේ නෑ. ඒ වගේම මේ ගැන දැනුවත් කරන්න YouTube එකේසත් මට කිසිම ඩීටේල් එකක් තිබ්බේ නෑ. ඒ හින්දා තමයි මම මේ channel එක පටන් ගත්තේ. ඒ වගේම මම තනියෙන් මහන්සි වෙලා ඩිස්ටින්ක්ෂන් එකකට ගියපු ගමනේදී මට උදව් වෙච්ච notes මම ඔයගොල්ලන්ට share කරනවා. ඒ වගේම ඕගොල්ලොන්ට exam වලට help වෙන්න මම හදපු මොඩල් ක්වෙස්චන් සීරීස් එකක් තියෙනවා. මේ මොඩල් ක්වෙස්චන්ස් හදලා තියෙන්නේ
ඔගොල්ලොන්ට ඔගොලොන්ගේ පාස් පේපර්ස් යස් කරලා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ආපු පේපර්ස් යස් කරලා ඒ මොඩල් ක්වෙස්චන්ස් හදලා තියෙන්නේ ඒ ක්වෙස්චන් රටාවලට අදාළව. ඉතින් ඔයගොල්ලන්ට මේ දේවල් බයි කරන්න පුළුවන්. බලලා ඩිස්ක්‍රිප්ෂන් එකේ WhatsApp channel එකට join වෙලා. jobs වල අපි කතා කරන තුන්වෙනි field එක තමයි public health and data. ඉතින් මේ යටතේ ඔයගොල්ලන්ට jobs තුනක් තියෙනවා. ඒ jobs තුන මම ඔයගොල්ලන්ට කියන්නම්. පළවෙනි job එක තමයි public health officer, දෙවෙනි job එක epidemiology assistant, ඒ වගේම තුන්වෙනි job එක health data analyst. ඉතින් මේ jobs තුන නම් ඔයගොල්ලන්ට තේරෙනවා කියලා මම හිතනවා. මොකද public health කියන්නේ අපි සමාජයේ ඉන්න හැමෝගෙම health එක ගැන consider කරලා කරන jobs. එතකොට මේවා public health jobs. එතකොට මේ දේවල් ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්න පුළුවන්. ඇත්තට මේ details මට දුන්නේ මගේ lecturer. ඒ දේවල් ඕගොල්ලන්ට අරන් එන්න තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ මම කතා කරන field එක industry and business field එක. එතකොට බයෝමෙඩිකල් සයන්ස් කරන හැමෝම ලැබ් වල වැඩ කරන්න ඕනේ, නැත්නම් හොස්පිටල්ස් වල වැඩ කරන්න ඕනේ, හෙල්ත් ෆීල්ඩ් එකට මෙඩිකල් ෆීල්ඩ් එකට යන්න කියලා එහෙම දෙයක් නැහැ. ඕගොල්ලෝගේ ගොඩක් දෙනෙක් මම දන්නවා මෙතන ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න, බිස්නස් සයිඩ් එකට එන්න ලොකු ආසාවක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට තමයි මෙන්න මේ ජොබ්ස් ටික ફોකස් වෙන්නේ. ඉතින් පළවෙනි එක තමයි ෆාමසිටිකල් සයන්ටිස්ට්, දෙවෙනි එක මෙඩිකල් සේල්ස් රෙප්‍රසන්ටේටිව්, තුන්වෙනි ජොබ් එක රෙගියුලේටරි ඔෆර්ස් ස්පෙෂලිස්ට්, හතරවෙනි ජොබ් එක QC ඇනලිස්ට් නැත්නම් quality control analyst. ඉතින් මේ ජොබ්ස් ඔයගොල්ලන්ට ફોකස් වෙන්නේ ඉන්ඩස්ට්‍රි සයිඩ් එකට, ඒ වගේම බිස්නස් සයිඩ් එකට. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ජොබ් එකක් කරලා ඉන්ඩස්ට්‍රීස් කොහොමද දුවන්නේ, මෙඩිකල් සයිඩ් එකේ බිස්නස් කොහොමද දුවන්නේ කියලා අයිඩියා එකක් අරගෙන යම් ප්‍රාග්ධනයක් එහෙම නැත්නම් කැපිටල් එකක් හදාගෙන තමන්ගෙම කියලා දෙයක් පටන් ගන්න. එක ෆාමසි එකක් වෙන්න පුළුවන්, නැත්නම් ලැබ් එකක් වෙන්න පුළුවන්. මෙඩිකල් ලැබ්ස් ඇති තරම් ලංකාවේ තියෙනවා, ඔයගොල්ලෝ දන්නවා ඇති. මේ විදිහට ඔයගොල්ලන්ට කැපිටල් එකක් හදාගෙන නැත්නම් ප්‍රයිවට් හොස්පිටල් එකක් පවා ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඔයගොල්ලෝගේ සල්ලි වලින් මුලින්ම ඔයගොල්ලෝ කොහොමද මේකේ බේස් එක තියෙන්නේ, කොහොමද මේවා රන් වෙන්නේ කියලා හරියට දැනගන්න. අනේ හින්දා මුලින්ම ඉන්ඩස්ට්‍රි සයිඩ් එකේ ජොබ් එකක් කරලා එතනින් ඔයගොල්ලෝ කොහොමද මේක රන් වෙන්නේ කියලා අයිඩියා එක අරගෙන ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් ඔන්ටර්ප්‍රිනර් කෙනෙක් වෙනකන් නැත්නම් ව්‍යවසායකයෙක් වෙනකන් ඔයගේ ගමන ඉස්සරහට අරගෙන යන්න. ඉතින් පස්වෙනි ෆීල්ඩ් එක තමයි ඇකඩීමියා ෆීල්ඩ් එක. ඉතින් මේ ෆීල්ඩ් එක ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් එන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එකක් කියලා මම දන්නවා. මොකද ලෙක්චරර් කෙනෙක් වෙන්න හැමෝම කැමති. මෙතනදී ඔයගොල්ලන්ට ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක්, සීනියර් ලෙක්චරර් කෙනෙක්, ඒ වගේම ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම එහෙම යුනිවර්සිටි එක නැතුව ඔයගොල්ලන්ට ටීචර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ලෙවල් ක්ලාස් වල බයොලොජි වගේ සබ්ජෙක්ට් එකක් උගන්වන්න හැමෝටම බෑ. ඒ වගේම මේ දේවල් ඕගොල්ලොන්ට දැනගන්න විදිහක් නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම LinkedIn account එකක් හදාගන්න. ඒ කරලා ඔයගොල්ලෝ යුනිවර්සිටීස් වල accounts ටික ඔයගොල්ලෝ follow කරලා තියාගන්න. එතනදී ඔයගොල්ලොන්ට vacancies එහෙම හොඳට දැනගන්න පුළුවන් මේ දේවල් ගැන. ඒ වගේම ඔයගොල්ලෝ මේ field එකට යන්න කැමති නම් ඔයගොල්ලොන්ගේ research පැත්ත අනිවාර්යයෙන්ම ඩෙවලොප් කරගන්න, පබ්ලිකේෂන්ස් කීපයක් දාගන්න, පුළුවන් ඉක්මනට දාගන්න. ඒ වගේම MSc එකක්වත් අඩුම ගානේ කම්ප්ලීට් කරගන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට මේ ඇකඩීමියා කියන ෆීල්ඩ් එකට යන්න පුළුවන්. ඉතින් ලෙක්චරර් කෙනෙක් වෙන්න විදිහ ගැන ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒ ගැනත් මම වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් මේ විදිහට ප්‍රධාන ෆීල්ඩ් පහක් කතා කරාට පස්සේ ඕගොල්ලොන්ට ෆර්දර් ස්ටඩි කරලා යන්න පුළුවන් ජොබ්ස් කීපයක් ගැනත් මම කියන්නම්. ඉතින් ඒ ජොබ්ස් තමයි ඔයගොල්ලන්ට මෙඩිසින් සයිඩ් එකට යන්න පුළුවන්. ඇත්තටම ෆර්දර් ස්ටඩීස් කරලා, ඒ වගේම ඩෙන්ටිස්ට්‍රි, ඒ වගේම ෆාමසිටිකල් සයිඩ් එකට යන්න පුළුවන්. ඉතින් මේ එක්සැම්පල්ස් කීපයක් විතරයි. හරිද? ඔයගොල්ලන්ට එක එක සයිඩ් එකෙන් ස්පෙෂලායිස් වෙන්න පුළුවන්. ඉතින් සමහරව කැමති ඉමියුනොලොජි සයිඩ් එකකින් ඉස්සරහට යන්න. තවත් සමහරව කැමති මයික්‍රෝබයොලොජි සයිඩ් එකකින් ඉස්සරහට යන්න. එතකොට මේ විදිහට ඉස්සරහට ගියාම ඔයගොල්ලන්ට අන්ලිමිටඩ් ජොබ්ස් තියෙනවා මේ ෆර්දර් ස්ටඩීස් වලින් ගියාම. ඉතින් මේ දේවල් ගැන මම ඉන්ඩෙප් කතා කරන්න යන්නේ නැහැ. මොකද ලොකු වෙලාවක් යනවා එතකොට වීඩියෝ එක කම්ප්ලීට් කරන්න. ඉතින් මම මේ කිව්ව ෆීල්ඩ්ස් 6ක් පමණයි. එතකොට මෙතනින් එහාට තව ෆීල්ඩ්ස් තියෙන්න පුළුවන්. සහ තියෙනවා. ඔයගොල්ලන්ට ඒවා සෙල්ෆ් ස්ටඩි කරලා හොයාගන්න පුළුවන්. මං දැනගන්න ඩීටේල්ස් තමයි ඔයගොල්ලන්ට මම මේ ෂෙයා කරන්නේ. එතකොට මේ ජොබ්ස් විතරක් නෙමෙයි, තව ජොබ්ස් දහස් ගාණක් මේ ලෝකේ තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඕගොල්ලෝගේ සුදුසුකම් හදාගන්න ඩිග්‍රී එකට අමතරව ඔයාලා යන්න අවශ්‍ය නැත්නම් ඔයාලා යන්න ආස පැත්තට අදාළව. එතකොට ඔයගොල්ලන්ට අන්ලිමිටඩ් ජොබ්ස් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කැමති පැත්තකින් ඉස්සරහට යන්න ඒ විදිහට පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට හෙල්ප් එකක් වෙන්න ඇති කියලා. ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් බයෝමෙඩිකල් සයන්ස් කරන මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේම තව වැලියබල් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු.